සුබ දවසක් යාළුවනේ ඔයාලට. ඉතින් කොහොමද? මං අද හිතුවා කරවිල සම්බෝලයක් තිත්ත නැතුව හදාගන්න විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඉස්සෙල්ලාම කරවිල ගෙඩි දෙකක් අරගෙන මේක හොඳට සෝදලා මේ විදියට සිහින්ව කපා ගන්නවා. එතෙක්කම ලොකු ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක් විතර එකත් හීනියට මේ විදියට කපා ගන්නවා. ඉතින් මේ විදියට හදනකොට ඇත්තටම තිත්ත නැහැ. ඔයාලටත් කන්න ආස හිතෙයි. මේකට ඊට පස්සේ මම දානවා මේ කපාගත්ත ලුණු තක්කාලි වලට ඔයගොල්ලෝගේ රස අනුව ලුණු ටිකක් දාගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න. ඒ ටික එහෙම තියලා ඊට පස්සේ තෙල් තාච්චිය මල් ලිපේ තියලා ඉතින් තෙල් ටිකක් දාලා මේක රත් වෙන්න තියෙනවා. ඉතින් අපිට ගෑස් නැහැ. දර ලිපේ තමයි මේ ටික කරගන්නේ. හොඳට රත් වුණාට පස්සේ තෙල් ටික රත් වෙනවා. රත් වුණාට පස්සේ කරවිල ටිකක් අරගෙන මේ තෙල් තාච්චියට දාගන්න. ඒ සමහර අය මේකට මේ කරවිල වලට ලුණුත් දානවා. එහෙම දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ යාළුවනේ. අපිට නිකම්ම කරවිල ටික බැද ගන්න පුළුවන්. දැම්මම ටිකක් වතුර ගතිය වෙනවා. ඒකට ඔයාලට තෙල් ගොඩක් යනවා බදින්න. ඉතින් මේක මේ විදිහට අර ගොඩාක්ම කළු වෙනකම් බැද ගන්න ඕනේ නැහැ. ඒකට මේ කරවිල තියෙන වල තියෙන ගුණස් යනවා. මෙන්න මේ විදිහට ලා කොළ පාටට වගේ එනකොට මේ මම අරන් තියෙන්නේ. මෙන්න මේ විදිහට ගන්න තෙල් ටික. පොඩ්ඩක් දාලා ඉතර ලිපේ නිසා ඉතින් ඉක්මනට වැදෙනවා. ඔයගොල්ලෝ ගෑස් එකෙත් කරනකොට ගින්දර පොඩ්ඩක් අඩු කරගෙන කරන්න නැත්නම් පිච්චෙයි මේ ටික. අන්න මේ විදිහට අපි බැද ගන්නවා. ඊට පස්සේ මේකට දානවා මම අර කලින් කපාගත්ත ලුණු, තක්කාලි, අමු මිරිස් ටික මේ ටික මෙහෙම දාගෙන මේකට මම දෙහි ටිකකුත් එකතු කර ගන්නවා. දෙහි ටිකක් මිරිකලා මේක හොඳට අනා ගන්න. ඉතින් මේ විදිහට හදාගත්තොත් ඔයාලටත් තිත්ත නැතුව කරවිල කන්න පුළුවන්. ඉතින් අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.